ආයුබෝවන් හැමෝටම මම අද කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට කොහොමද වයිෆ් ගෙදර නැති දවසක වයිෆ් ගෙදර එද්දි හවසට එයාම සතුටින් තියන්නේ කොහොමද කියන එකේ මේ පළවෙනි පියවර තමයි අද මම කියලා දෙන්න හදන්නේ. අපි ඉස්සෙල්ලම පටන් ගමු. ඔයා දැන් අද දවස් ඇතුළත කාපු බීපුවා ඔක්කොම කරපුවා දැන් දාලා කුස්සියට දාලානේ තියෙන සිංක් එකට දාලානේ. අන්න ඒ ටික අපි දැන් සෝදා පිරිසිදු කරන්න ඕනේ. ඒ පිරිසිදු කරලා මේක කුස්සිය නෙමෙයි මේක කාමරය නේ. කුස්සියට යන්නේ. මේ ඒ ටික කරලා තියන්න ඕනේ. ඒකෙන් අපිට වැඩක් කරගන්න පුළුවන්. මේ ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒතකොට මේ සිද්ධිය වැඩ ඇරගෙනකොට මම මේ ටික ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා ඉතින් කරලා තියන්න ඕනේ. මොනවාරි හදාගත්තා නම් ඔයගේ දෙදෙනා නැති වෙලාවෙ මොනවාරි හදාගත්තා නම් අද ඒ ටික ඔක්කොම සුද්ධ කරලා හොඳලා මේක වෙලා ඉන්න ඕන නැත්තම් මේ වරම අරගෙන ඉන්නේ නැත්තම් මේ මට පොඩ්ඩක් දාඩියයි මම මේ හරි ඉන්නකොට මේක නිසා මම ෆෑන් එක දාගෙන ඉන්නේ. ඒක යට වැඩි කියන්නේ නැහැ. කරන්ට් බිල් යනවා කියලා මට සෑහෙන ප්‍රශ්න දානවා. ඒකත් එක දැන් මේ ටික හොදලා කරලා පිළිවෙලකට තියන්න ඕන. මම පොඩ්ඩක් ඉන්නේ. මගේ ට්‍රයිපෝඩ් එක තියෙන්නේ මේ විතර. ඒකට ගහලා තමයි දැන් තියාගන්න හදන්නේ. ලකි තද පොර වට්ට හොදු. ඉලක්කේ පිගානක් සෝදා ගන්න ආකාරය. මේක යම් නරින් පුද. වාජනේ ඇතුළු පැත්තම බලන්නේ පිට පැත්තක් සෝදන්න ඕනේ. මේ ගන්න වතුර යනවා මේක වැඩි සාදුක්ක් මේ ගන්නට අඩු කර ගන්නවා. දැන් ලෝක ප්‍රශ්නයක් මොකද දැක්කොත් අපි මේකින් කරලා ඉවරනාට පස්සේ අපි දැන් මේ හරිය පොඩ්ඩක් හොදලා අපි වාජන සෝදා ගත්තට පස්සේ දැන් ඊළඟට අනිවාර්යයෙන්ම කරන්න ඕන තමයි උදේ වේලෙන දාලා ගියපු ඉදි ටික අනිවාර්යයෙන්ම දැන් අරන් තියන්න ඕනේ. තාම මේවා වේලෙන ගමන් තියෙනවා. උඩට අවුව තියෙනවා. ඒක වේලෙන ගමන් තියෙනවා. ඒවා සනික කොටස් දැන් අයින් කරන්න ඕනේ. නැත්තම් ගෙදර ආවට පස්සේ ඉන්න හම්බෙන්නේ නැහැ. එතකොට සාමය නැති වෙනවා. හරි? ගෘහස්ත සාමය නැති වෙන්න පුළුවන්. ඒක නිසා පුරුෂ හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ඒක අයින් කරන්න. දැන් මම ඒක අයින් කරලා ටක් ගන්නවා. මේක තමයි අන්තිම පියවර. මේක ඉවරුනොත් නම් සෝරි තමයි. එකක් යන්නේ යද්දි හරියටම වෙලාවට ගිහින් ඉන්න ඕන. ඒක නිසා දැන් අපි යම් එකක් යන්න. 1 hour later. නෑ ඉතින් යකෝ ඉච්චර වැඩ කරා මදිද දැන්. උදේ ඉඳන් නැහිලා වැඩ ටික කරා. ඉදිරියෙන් ටිකාර. ඕවරෙන් ඔය මම සම්පූර්ණ බලපන් දැන් දිව ගාලා බලද්දී මේ දූවිලි නෑ